ජීවිතේ ජය ගන්නට දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන විශිෂ්ටත්වයෙන් අති විශිෂ්ටත්වයට පැමිණීමට බලා සිටින මා හිතවත් මිත්‍රවරුනි. අද දවසේත් අපූර්ව අදහසක් මම ඔබ සමග බෙදා ගන්නට කල්පනා කරා. යම්කිසි පුජ්‍යලයක ජීවිතේ විශිෂ්ටත්වයෙන් අති විශිෂ්ටත්වයට පැමිණීමට නම් ඔහු තුල සාරධර්ම බොහෝ ප්‍රමාණයක් තිබිය යුතුයි. එයින් එකක් තමයි ඉවසීම. ඒ කියන්නේ තරහ යාම අඩු කර ගැනීම. ඔබට ජීවිතේ තරහ යනවද? තරහ යාම කියලා කියන්නේ හොඳ ගතිගුණයක්ද? නෑ නේද? මම ලස්සන කතාවක් ඔයාලට කියන්නම්. ඔය තරහ යාම මොනතරම් දුරට අපේ ජීවිතයට බලපානවද කියලා. මේක චූටි දරුවෙක් සහ චූටි කිව්වට තරුණයෙක් සහ තමාගේ තාත්තත් එක්ක වෙන සිද්ධියක්. එක තරුණයෙක් ඉන්නවා. මේ තරුණයාට බොහෝ තරහ යනවා. කොයි වෙලෙත් තරහ යනවා. අම්මා තාත්තා මොන හරි කිව්වොත් ගොඩක් තරහ යනවා. ඒක නිසා මේ තාත්තා අම්මා හිටියේ හරිම අපහසුතාවයෙන්. දවසක් තාත්තා කල්පනා කරා මොනවා හරි දෙයක් මේකට කරන්න ඕනේ. එහෙම හිතලා අපූර්ව උපක්‍රමයක් යෙදුවා. ඔහු ලෑල්ලක් ගෙනාවා. ලෑල්ලක් ගෙනල්ලා අඟල් 5 විතර එන 1000ක් විතර ගෙනාවා. ගෙනල්ලා ඉවර වෙලා පැත්තකින් තිබ්බා. ඒකලා තමාගේ පුතාට කතා කරා. බොහොම ආදරෙන් කතා කරා. පුතේ මෙහෙන් ඔයාට ගොඩක් තරහ යනවා නේද? ඔව්. පුතා පොඩි වැඩක් කරන්න ඕනේ. ඔයාට තරහ යන හැම අවස්ථාවකම මේ ඇණයක් අරගෙන මේ ලෑල්ලට ගහන්න ඕනේ. මෙන්න ලෑල්ල තියෙනවා, මෙන්න ඇණ තියෙනවා, මෙන්න මිටිය තියෙනවා. පුතා කිව්වා, "හරි මං කරන්න." ඊට පස්සේ ඔන්න ඒ දවස තුලදී තරහ යන හැම අවස්ථාවකදීම මේ පුතා මොකද කරන්නේ? ඇණයක් ගන්නවා, මිටියෙන් ගහනවා. ඔහොම පළවෙනි දවස් ඉවර වෙනකොට ඇණ 50ක් විතර ගහලා තිබ්බා මේ ලෑල්ලේ. මිත්‍රවරුනි, ඒකෙන් අදහස් කරන්නේ 50 සැරයක් විතර තරහ ගිහිල්ලා. එහෙම නේද? දෙවෙනි දවසෙත් තරහ යනකොට ඇණයක් ගහනවා. මේ ආකාරයෙන් දෙවෙනි දවසෙත් ඇණ 40ක් විතර ගහලා තිබ්බා. ඔහොම දැන් දවස් කීපයක්ම ගිහිල්ලා දැන් දවස් 10ක් විතර. මිත්‍රවරුනි, දැන් දවසට මේ ලෑල්ලේ වදින්නේ ඇණ 2ක් 3ක්. ඒ කියන්නේ තරහ යන ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වෙලා. එහෙම නේද? දැන් 15 වෙනි දවස වෙනකොට එක ඇණයක්වත් වැදිලා නැහැ. දැන් තාත්තට හරි සතුටුයි. තාත්තා කියනවා, "පුතේ දැන් ඔයාට ඉස්සර තරහන් තරහ යන්නේ නැහැ නේද?" පුතා කියනවා, "ඔව් තාත්තේ." "එහෙනම් පුතේ අපි පොඩි වැඩක් කරමු." "මොකද්ද?" "දැන් ඔයා ඔය මිටිය අරගෙන ඇණ එකින් එක ගලවන්න." දැන් මේ තරුණයා ඇණ එකින් එක ගලවන්න පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට ලෑල්ලේ ඇණ ටික ඔක්කොම හිස්. දැන් තියෙන්නේ සිදුරු ටික විතරයි. දැන් මේ තාත්තා කියනවා, "පුතේ දැන් ඔය සිදුරු ටිකත් වහන්න." දැන් තරුණයා මේ තාත්තගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. "ඒක කරන්න බෑනේ තාත්තේ." තාත්තා කියනවා, "ඔව් පුතේ. තරහ ගියපුවාම අපි කරන කියන දේ අපිම දන්නේ නැහැ. දැන් ඔයාට තරහ යන්නේ නැහැ. ඒ කියන්නේ තරහ ගිය අවස්ථාවවලදී අපිට පුළුවන් අනිකාගෙන් සමාව ගන්න. ඒත් පුතේ දැන් ඔබට මේ සිදුරු වහන්න බෑ. ඒකෙන් කියන්නේ අපි කොච්චර සමාව ගත්තත් මිනිස්සෙක්ගෙන් අපෙන් පිටවෙච්ච ඒ වචනය නිසා අනිකා තුල ඇතිවෙච්ච සිත් වේදනාව කවදාවත් මකන්න බෑ මා මිත්‍රයා. ඒක නිසා අපි කොච්චර සමාව ගත්තත් අපෙන් පිටවෙච්ච වචන අපි ක්‍රියා කරපු ආකාරය අපිට ආපසු හරවන්න බෑ. ඒක නිසා ජීවිතේ ජය ගන්නට බලාපොරොත්තුෙන් සිටින ඔබ කවදාවත් කිසිම අවස්ථාවක තරහ ගන්න එපා. ඒක ඔයාගේ සාර්ථකත්වයට බලපානවා. මං හිතනවා මේ අදහස ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයෙන් අතිසාර්ථකත්වයට ගෙන යාමට ඉවහල් වෙයි කියලා. ඔබට ජයෙන් ජයම වේවා.